ලෙක්චර්ස් තියෙන දවසක් මම හිතුවා ඔයාලවත් කැම්පස් එක්කන් යන්න. ඔයාලා කලින් වීඩියෝ එකේ අහලා තිබ්බ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම මේ වීඩියෝ එක එඩිට් කරන දවස වෙද්දී 2025-26 A level exam කරපු නංගිලා මල්ලිලාට කැම්පස් සිලෙක්ෂන් ඇවිල්ලා. ඉතින් අනේ යාළගේ කමෙන්ට්ස් දැක්කම හරිම සතුටුයි මටත්. කලින් වීඩියෝ එකේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බේ කැම්පස් එකට එද්දි ගේන්න ඕනි දේවල් මොනවද, කැම්පස් එකේ ඩිග්‍රී ගැන විස්තර කියන්න, ඊට පස්සේ හොස්ටල් වීඩියෝස් ගේන්න, අන්න ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට කැම්පස් එකේ ඩිග්‍රීස් ගැන විස්තර දැනගන්න ඕන නම් ඔයාලා ඌව වෙල්ලස්සේ යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහින් බලන්න. ඒකෙන් ඔයාලට කැම්පස් එකේ ඩිග්‍රී ගැන විස්තර දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන්නේ කැම්පස් එකේ ගේන්න ඕන දේවල් මොනවද සහ හොස්ටල් ගැන විස්තර. ඉතින් හොස්ටල් ගැන විස්තර අහපු අයට මම මේ වීඩියෝ එකේ ඉන්සයිඩ් හොස්ටල් වගේම අවුට්සයිඩ් හොස්ටල් එකකුත් පෙන්නනවා. අපි උදේටත් කාලා කැම්පස් යන්න ලෑස්ති වුණා. අපි දැන් ඉන්නේ අවුට්සයිඩ් හොස්ටල් එකක. ඒතර කැම්පස් එකට ටිකක් දුරයිනේ. ඒ නිසා අපි කැම්පස් එකට ටිකක් කලින් යන්න කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් අපි ලෙක්චර්ස් ආවා කෙලින්ම. ලෙක්චර්ස් ඉවර වුණේ 12ට විතර වගේ. ඊට පස්සේ අපි දවල්ට මොනවා හරි කන්න කියලා කැන්ටින් එකට යන්න කියලා හිතුවා. ඉතින් කැන්ටින් එකට එනකොට තමයි දැක්කේ කැම්පස් එක බලන්න ඉස්කෝලේකින් ළමයි වගේක් ඇවිල්ලා. මට මතකයි ඉස්සර අපේ ඉස්කෝලේනුත් කැම්පස් එකක් බලන්න ට්‍රිප් එකක් එක්කන් ආවා. ඉතින් මෙයාලව දකිද්දි මට මතක් වෙන්නේ ඉස්සර කැම්පස් යන්න හරි ආසාවෙන් බලන් හිටපු මම. ඉතින් දැන් කැම්පස් එකක. අද කැන්ටින් එකේ ටිකක් සෙනක කොහොමත් දවල් වෙලාවේදී ලන්ච් බ්‍රේක් එකට හැමෝම කන්න කැන්ටින් එකට එනවනේ. අපිත් කැන්ටින් එකේ පොලිමේ ඉඳලා කෑම එකක් ගත්තා. අපි දෙන්නටම එක කෑම එකක් ගත්තේ. ටිකක් වැඩිපුර දාලා දෙනවා යාලා අඩුවක් කියලා ඉල්ලුවාම. එතකොට ඒක අඩුවක් නෙවෙයි හරියට ඒක වැඩියක් වෙන්න ඕන. කොහොම හරි මේ කෑම එක දෙන්නෙක්ට හොඳටම ඇති. ඊට පස්සේ යාළුවා වෙන වැඩකට ගියා. හවස් වෙලා මට හම්බුණා තව යාළුවෙක්. මං ඉතින් එයාත් එක්ක මෙන්න මෙතෙන්ට ආවා. අපි සාමාන්‍යයෙන් මෙතෙන්ට යනවා කේක් කන්න, ඊට පස්සේ රයිස් කන්න, අන්න ඒ වගේ පොඩි පොඩි ආසාවක් ආවම ඉතින් මෙතෙන්ට යනවා. මේ තැන තියෙන්නේ කැම්පස් එකේ පහළ පාර ටිකක් දුර ආවම. ඉතින් අපි හිතාගෙන හිටපු කේක්ස් නම් එදා තිබ්බේ නැහැ. ඒ වුණාට කමක් නැහැ කියලා අපි ගත්තා බ්‍රවුනි එකකුයි තව කේක් කෑල්ලකුයි. මෙතන සාමාන්‍යයෙන් කේක් රසයි. ඒ වුණාට එදා නම් අපිට ඒක එච්චර සෙට් වුණ නැහැ. මෙතන එහා පැත්තේ view එක ලස්සනයි. අපි දෙන්නත් එක්ක මේවත් අරගෙන කකා කියව කෑවේ ඉතින්. ඊට පස්සේ මං කෙලින්ම හොස්ටල් ආවා. මොකද ඔයාලට හොස්ටල් ටුවර් එකක් ගේන්න තියෙනවනේ. කැම්පස් එකේ ඉඳන් හොස්ටල් එකට එද්දී අපිට මුලින්ම හම්බෙන්නේ මෙන්න මේ ලොකු හොස්ටල් එක. මේක තමයි කළුගල්පිටිය B හොස්ටල් එක. මේ තියෙන්නේ කළුගල්පිටිය D හොස්ටල් එක. මේ හොස්ටල් දෙකම එක ළඟ තමයි තියෙන්නේ. ඉතින් මං ඔයාලට හොස්ටල් එක පෙන්වන්න එක්කන් යන්නම්. මම ඉන්නේ 3 වෙනි තට්ටුවේ. ඒක නිසා මේ ෆ්ලෝ එක පෙන්වන්නම්. ඉතින් මෙතනින් මෙහෙම ඉස්සරහට යද්දී අපිට මුලින්ම හම්බෙනවා මෙන්න මේ වගේ චූටි ස්ටඩි ඒරියා එකක්. මෙතන ඔයාලට ඕනම් මේස පුටු දාගෙන පාඩම් වැඩ කරගන්න පුළුවන්. එහා පැත්තෙත් ස්ටඩි ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා බොයිලේරුව. මේ බොයිලේරුවෙන් ඔයාලට වතුර උණු කරගෙන බොන්න ගන්න, තේ හදා ගන්න, ඒ වගේ දේවල් වලට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එද්දී හීටර් එහෙම ගේන්න ඕන වෙන්නේ නැහැ. මේ හොස්ටල් එකේ එක ෆ්ලෝර් එකක කාමර 8ක් තියෙනවා. ඉතින් අපි කාමරයකට ගිහින් බලමු කාමරයක් මොන වගේද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ රූම් එක 19. අපේ කාමරේ නම් 6 දෙනෙක්ට ඉන්න ඉඩ තියෙනවා. මේ විදියට තට්ටු ඇඳන් තියෙනවා දෙපැත්තෙම. එකක දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක ඇඳක තට්ටු දෙකක් තියෙනවනේ. එතකොට දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ඒ විදියට ඇඳන් 3ක් තියෙනවා. එතකොට ඔක්කොම 6 දෙනෙක්ට ඉන්න ඉඩ තියෙනවා. මේස 2යි සහ පුටු 2ක් තියෙනවා.
ගොඩක් වෙලාවට හැම අවුට්සයිඩ් හොස්ටල් එකකම මේ වගේ තමයි තියෙන්නේ. එක කාමරයක 4 දෙනා, 6 දෙනා, 8 දෙනා වගේ ඉන්න කාමර තියෙනවා. හැම කාමරේටම මේ විදිහට ඇඳුම් දාගන්න රැක් තියෙනවා. අපේ කාමරේ 1, 2, 3ක් තියෙනවා ඔක්කොම. අපේ කාමරේ කලින් 4ක් තිබුණා 6 දෙනාම හිටපු දවස්වල. ඊට පස්සේ එයාලා බෝඩින් වලට ගියා. ඉතින් දැන් අපි දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒකින්ද වැඩිපුර තිබ්බ රැක් එකක් අපි වෙන රූම් එකකට දුන්නා. ඔයාලා කැම්පස් එකට එද්දී අනිවාර්යෙන් මේ දේවල් ගේන්න. මේ මල්ටි ප්ලග් එකක් අනිවාර්යෙන් ගේන්න. මම එතන කියන්නේ ඒක. කොහොම හරි මෙහි එද්දී ප්‍රධානම දේ තමයි ඇඳුම්. සීතලට අඳින ඇඳුම්. මෙහි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ඒ වගේ මාසවල ටිකක් සීතලයි. ඒ නිසා ඔයාලා මේ වගේ පරිසරයකට හුරු නැත්තම් මේස්, ග්ලව්ස් ඒ වගේ දේවලුත් සීතලට දාන දේවල් අනිවාර්යෙන් ගේන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඉතින් ඔයාලට ඕන වෙන ඇඳුම්, ස්ලිපර්ස්, ෂූස්, කැම්පස් ගේන යන බෑග් එකක්, ඔයාලගේ බොටල් එක, ලැප්ටොප් එක, පොත්, පිඟානක්, කෝපයක්, ඊට අමතරව කෑම බීම ජාති ඔය නූඩ්ලස් වගේ දේවල් පොඩි දේවල් හදාගන්න පුළුවන්. ඒවා ඊට පස්සේ normally තේ එකක් වගේ හදාගන්න පුළුවන් දේවල් ගේන්න. ඊට පස්සේ washing powder, brush, toothpaste ඒ වගේ ඔයාලට ඕන දේවල් ගේන්න. කොට්ටයක්, බෙඩ්ෂීට්, පනාව, ඔය මේකප් අයිටම්ස්. ඊට අමතරව සීතල කාලයට එහෙම කොණ්ඩේ වේල ගන්න ඕන නම් ඔයාලට හෙයාර් ඩ්‍රයර් එකක්, ඊට අමතරව ඇඳුම් අයන් කරන්න ඕන නම් අයන් එකක්, අන්න ඒ වගේ දේවලුත් ගේන්න. ඊට පස්සේ අපි යනවා ඉන්සයිඩ් හොස්ටල් එකක් බලන්න. මේ වීඩියෝ එක අරන් දුන්නේ මගේ යාළුවෙක්. මොකද අපි දැන් ඉන්නේ අවුට්සයිඩ් හොස්ටල් එකක නිසා ඉන්සයිඩ් හොස්ටල් වලට අවුට්සයිඩ් හොස්ටල් වල ඉන්න ළමයින්ට යන්න දෙන්නේ නැහැ. අපි කලින් සෙම් එකේ හිටියේ ඉන්සයිඩ් හොස්ටල් එකක. එතකොට ඒත් අවුට්සයිඩ් ළමයින්ට ඉන්සයිඩ් හොස්ටල් එකට එන්න දුන්නේ නැහැ. ඔයාට පළවෙනි සෙම් එකේ හම්බෙන්නේ ඉන්සයිඩ් හොස්ටල් එකක් වුණත් අවුට්සයිඩ් හොස්ටල් එකක් වුණත් ඒකේ ඉන්නේ මාස 6යි. ඊළඟට දෙවෙනි සෙම් එකේදී ඔයාලගේ හොස්ටල් ආයෙ මාරු කරනවා. අවුට්සයිඩ් හොස්ටල් වල හිටපු ළමයින්ට ඉන්සයිඩ් හොස්ටල් දෙනවා. ඉන්සයිඩ් හිටපු ළමයින්ට අවුට්සයිඩ් හොස්ටල් දෙනවා. ඒකත් තීරණය වෙන්නේ ඉතින් ඔයාලට හම්බෙන චිට් එක අනුව. ඉන්සයිඩ් හොස්ටල් වල දාන්න පුළුවන් ළමයි ප්‍රමාණය සීමිතයි. ඒකින්ද සමහර විට අවුට්සයිඩ් හොස්ටල් වල කලින් සෙම් එකේ ඉඳපු ළමයෙක්ට ආයෙම අවුට්සයිඩ් හොස්ටල් එකක් හම්බෙන්න හොස්ටල් දෙකක් තියෙනවා. බ්ලූ සෆයර් සහ කැට්ලියා කියලා. මේ තියෙන්නේ බ්ලූ සෆයර් හොස්ටල් එක. ඔයාලා ඉන්සයිඩ් මේ හොස්ටල් එකේ තට්ටු 4ක් තියෙනවා. තුන් වේලටම කැන්ටින් එකෙන් උනත් කෑම කන්න පුළුවන්. මොකද කැන්ටින් එක ටිකක් රෑ වෙනකන් ඇරලා තියෙනවා. එක ෆ්ලෝ එකක දෙපැත්තෙම රූම්ස් තියෙනවා. මේ පැත්තේ වගේම එහා පැත්තෙත් රූම්ස් තියෙනවා. මෙතනින් එළියට ගියාම අපිට බලා ගන්න පුළුවන් හොස්ටල් එකේ අර මං කිව්ව රූම්ස් තියෙන අනිත් පැත්ත මේ පැත්තෙන් එළිය බැලුවාම පේන්නේ කැම්පස් එක. කැම්පස් එකේ බිල්ඩින්ග්ස් ඒ ටික තමයි පේන්නේ. මීදුම තියෙන කාලෙට මේ පැත්ත හරි ලස්සනයි. මේ තියෙන්නේ ඉන්සයිඩ් හොස්ටල් එකක හොස්ටල් රූම් එකක්. එක රූම් එකක දෙන්නෙක්ට ඉන්න පුළුවන් ඇඳන් දෙකක් තියෙනවා. මේස දෙකක් සහ පුටු දෙකක් තියෙනවා. ඒ වගේම මෙතනින් ඉස්සරහට ගියාම පොඩි බැල්කනි ඒරියා එකක් තියෙනවා. ඔයාලට මෙතන පුළුවන් රෙදි වේල ගන්න. ඉන්සයිඩ් හොස්ටල් ඉන්නවා නම් වැල් බඳින්න දෙන්නේ නැහැ. මෙතන මේ තියෙන ඒරියා එකේ ඔයාලට පුළුවන් රෙදි වේල ගන්න. අවුට්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් ඔයාලට සමහර වෙලාවට රෙදි වේල ගන්න වැලක් බඳින්න වෙයි. ඒකින්ද ඒකට අවශ්‍ය වෙන ලණු හරි මොන හරි ඒ දේවලුත් අරන් එන්න. ඉතින් මේ තියෙන්නේ මේ හොස්ටල් එකේ අන්තිම ෆ්ලෝ එක, 4 වෙනි ෆ්ලෝ එක. අන්තිම තට්ටුවේ තමයි ස්ටඩි ඒරියා එක තියෙන්නේ. ඉන්සයිඩ් හොස්ටල් එකක ස්ටඩි ඒරියා එක ටිකක් ලොකුවට තියෙනවා. හැබැයි උඩම ෆ්ලෝ එකේ. අවුට්සයිඩ් හොස්ටල් එකක සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙනවා. ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට තියෙන්නත් පුළුවන් පොඩි ස්ටඩි ඒරියා එකක්. මේකේ ඔයාලා ඉඳගෙන වැඩ කරන්න, පාඩම් කරන්න පුළුවන්. මෙතනින් එළිය බැලුවමත් හරි ලස්සන view එකක් තමයි තියෙන්නේ.
ඉතින් කැම්පස් එන්න ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් thank you වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.